Good morning guys. Welcome back to my YouTube channel. ඔන්න අවුරුද්දෙන් පස්සේ පළවෙනි day vlog එක මම දෙන්නයි යන්නේ. මේ දවස්වල අයියා ගෙදරනේ. ඉතින් එයා මට coffee එකක් හදලා දුන්නා. අර Nescafe වගේ එක. මම ඒක හදන්න දන්නේ නැහැ. එයා හැමදාම හොඳට හදලා තියෙනවා මේක. ඒ වගේම මේ දැන් වෙලාව 10ක් පහු වෙලා ඇහැරුණේ දැන් ඊයේ රෑ ලිවනකම්ම චූඩියෝයෝ අසනීප වෙලා හිටියේ. එයාට බෙහෙත් කියන්න යන්නත් ඕනේ අද. එහෙනම් අපි බලමු අද දවසේ අපි කොහොමද ගත කරන්නේ කියලා. කොෆි එක බොන ගමන් ෆිල්ම් එකක් බලනවා. මේ කොෆි මාර රසයි යන්නේ මේක. යෝයෝයි අයියයි ලැස්ති වෙලා පහළට ගියා. මම එයාගේ ඊරෑ බීපු කිරි බෝතල් දෙක හොයලා යන්න ඕනේ. මෙන්න බෝතල් හොයන වොෂ් එක මම ඔයගොල්ලන්ට පෙන්නනවා මගේ මේ ග්‍රොසරි shopping වල අදත් ගන්න තියෙනවා. අද මම කොහමද වීඩියෝ එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඇහෙනවා දන්නේ මේ වතුර සද්දෙත්. අපි ළමයි අවුරුද්දේ ගෙදර හිටියේ නෑනේ. ඒක නිසා අවුරුද්දට කලින් අපි ගෙදරට බඩු ගෙනාවේ නැහැ. මස් මාළු වල ඉඳන් හැමදේම ගෙනාවේ නැහැ. මොකද දවස් 3ක් අපි ගෙදර රැඳෙනේ. එතකොට ඒවා සවුත් වෙනවනේ. සවුත් වෙනවා කියන්නේ පරණ වෙනවනේ. ඒක නිසා ඊට පස්සේ ඉතින් ට්‍රිප් එක ගිහින් ආව දවස් ඉඳන්ම එහෙම ගෙදර ඉව කරෙත් නැහැ ලොකෝට. දවස් දෙකක් කිව්වා ගෙදර තිබ්බ જાති වලින්. කරපිංච කියනක මතක් වුණේ. අපේ ගෙදරින් කරපිංච ගේන්නත් බැරි වුණා. මේ කරපිංචයි ඉඳන් හැමදේම ගන්න ඕනේ. ඒක නිසා මේ අද හවසට යනවා. යෝයෝ කොහොම හරි අද සනීප කරගන්න ඕනේ. එයා හුමසනීප වෙලා මේ කවදාවත් මේ එයා ගොඩක් සෙම වැඩි වෙලා මම හිතන්නේ එයා පළවෙනි වතාවට එයාට හුරු සෙම හැදුනේ. එයා විත්ම සනීප කරගන්න බෑ. එයාට මම කෑම කවන්න බල කරන්නේ නැහැ. බෙහෙත් දීලා වොමිට් කරොත් එහෙම අපරාධනේ. එතකොට එයාට අමාරුයිනේ. ඒක නිසා අපේ වෑන් එක හරියට නෑ ඔයිල් ලීක් එකක්ද මොකද්ද වෙලා කියලා වෑන් එක අයියා හදන්න දාලා ආවේ. අපි අර යන්නේ ගෙදර වෑන් එකේ. ගිහින් බලමු. ඔතන ඉවරයි. අපි යන්නේ ලොරියේ. හායි කියන්න. හායි කියන්න සත්තු. ඉස්සර අපිට වාහනයක් නැති කාලේ අයියයි මයි හැම තැනටම ගියේ මේ ලොරියේ. අයියා මාව ඔෆිස් එකටත් ඇවිල්ලා තියෙනවා මාව ගන්න මේ ලොරියේ. ඉතින් අපිට මේ ලොරිය ගොඩක් මතක තියෙනවා. ලොරිය මහ දවසක් එක්කන් ගිහලා නෑ මම. හරි මුල් කාලේ ආවනේ. දවස් කීපයක් එන්නේ. ඈ? දවස් කීපයක් එන්නේ. හරි ඉතින් කීපයක් හරි ආවනේ. අපි දෙන මේකේ අපිට මතකයක් නැද්ද? මේ ලොරියේ. මම කොච්චර අපේ ගෙදර ඇවිල්ලා තියනවද? අපි යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන මෙඩි හෙල්ප් එකට. යෝයෝගේ ડોක්ටර් ඉන්නේ හවස් වෙනවා. ඒක නිසා අද පේමන්ට් දාලා ගියත් ඊට පස්සේ හවසත් අවසාන වගේ නම්බර්ස් තමයි හම්බෙන්නේ. ඒක නිසා අපි දැනට මෙතනින් බෙහෙත් ගන්නවා කියලා හිතුවා. මේ අඩුන් නැතොත් ડોක්ටර්ට channel කරලා පෙන්නනවා. නේද සුදු? දැන් තමයි මේ ලෝකේ තියෙන ලොකුම යුද්ධය කරන්න තියෙන්නේ. මම ડોක්ටර්ට කිව්වා බබාට ගොඩක් බෙහෙත් වර්ග දෙන්න එපා. එයාට පොවා ගන්න බෑ. එමුණොත් දෙන්න ඕන බෙහෙත් එකවත් එයාට හරියට පෙවෙන්නේ නැති නිසා. ඒක නිසා බෙහෙත් වර්ග දෙකයි ડોක්ටර් දුන්නේ. දැන් මේක සිලින්ඩරයකට දාගෙන අයියට කියනවා යෝයෝව අල්ලගන්න කියලා. එතකොට තමයි ටක් ගාලා උගුරටම දානවා. ඔයගොල්ලොත් බබාලට බෙහෙත් බොනකොට අර සිලින්ඩර් එකක් යූස් කරලා බලන්න. මේ ඒක ගොඩක් ලේසි කප්ස් වලින් පොවනවට වඩා. එතකොට ඒගොල්ලෝ එළියට දාන්න උත්සාහ කරනවානේ.
මේ බෙහෙත් ටික නම් කොහොම හරි අමාරුවෙන් පොවාගත්තා. ඒ වගේම යෝයෝට ඉක්මනටත් සනීප වුණා. ඒ ඩොක්ටර්ගේ නම ඒ ඩොක්ටර් මේ මෙඩි හෙල්ප් එකේ OPD එකේ හිටපු ඩොක්ටර් කෙනෙක්. එතකොට මට එයාගේ නම අහගන්න බැරි වුණා. මොකද මීට කලින් බෙහෙත් කොච්චර ගත්තත් යෝයෝට හරි ගියේ නැහැ. ආපහු එයාගේ ඩොක්ටර්ම channel කරලා යන්න උනා. හැබැයි මේ ඩොක්ටර්ගෙන් ගත්ත බෙහෙත් නම් හොඳටම හොඳ වුණා. දැන් ගිහිල්ලා මම මෙඩි හෙල්ප් එකෙන් දැනගන්න ඕනේ ඒ ඩොක්ටර් කවුද කියලා. මේ පාර අසනීප වුණාම යෝයෝට දෙවෙනි වතාවට තමයි මේ බෙහෙත් ගෙනාවේ. පළවෙනි පාරත් ගෙවල් ළඟ ඩොක්ටර් කෙනෙක්ගෙන් ගත්තා. ඒකත් හරි ගියේ නැහැ. මං බබා අසනීප වෙනවට හරිම බයයි. එකක් එයා කෑම කන්නේ ඒ කියන්නේ කන චුට්ටවත් කන්නේ නැහැ. චුට්ටයි කන්නේ ඒක කන්නේත් නැහැ ඉතින්. ඒ වගේම අනිත් එක බෙහෙත් පොවන්න ගියාම යා වොමිට් කරනවා. ඒකටත් මම හුඟක් බයයි. මේ බෙහෙත් වලින් 1.5 ගානේ තමයි බබාට දෙන්න කිව්වේ. ඒක නිසා මම සිලින්ඩර්ස් දෙකකට පුරව ගත්තා. එතකොට එකපාරට ටක් ගාලා දාන්න පුළුවන්. ඔය බෙහෙත් පොවන්නම ගෙනාවු සිලින්ඩර්ස් තමයි මේ අපේ ගෙදර තියෙන්නේ. රෙදි කන්දක් තියනවා වේලන්න. යෝයෝට බෙහෙත් දුන්නාට පස්සේ එයාට හොඳටම නිින්ද ගියා. එයා නිදා ගන්නකම් මම අපේ පාසකුඩා vlog එක අන්තිම vlog එක edit කරා. ඒක අද එතකොට මට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම හදන්නේ අපිට ජූස් එකක් හදන්න. ගොඩක් දුර ගියානේ. එහෙනම් කන්න. කොතනද? හා. මේ ලම් ප්‍රයිස් එක තමයි මම දැනට කාලා තියෙන රසම ලම් ප්‍රයිස් එක. මම හැම තැනින්ම වගේ ලම් ප්‍රයිස් තියෙන තැන් වලින් කාලා තියෙනවා. හැබැයි මේ ටැංගෝ එකේ රයිස් එකට ගන්න නම් එකක් නැහැ. පුදුම රසක් තියෙන්නේ. මම මාරම කැමති අපේ තින් නිතරම මෙතනින් ගේනවා කෑම කඩෙන් කන දවසේ. කාලේ ඉවර වෙලා මම බොනවා මගේ ෆැට් බර්න් එක. මේක මම අරගෙන දැන් සති දෙකක් වගේ. හැබැයි මම මේකට ආසයි. මේකේ එන අර මේ ඕගනික් රසට මම හරිම කැමතියි. මේකෙන් මට එහෙම ලොකුවට බලපෑමක් තාම තේරෙන්නේ නැහැ. හැබැයි මේක හොඳයි කියලා හිතෙනවා මට හැමදාම ගන්න එක. මේකෙන් ප්‍රතිඵලයක් තිබුණොත් මම අනිවාර්යෙන්ම ඔයගලන්ට කියන්නම්. යෝයෝ හැරෙනකන් මම මගේ පොතක් කියවන්න ගත්තා. ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොත් වලින් තව කීපයක් ඉතුරු. ටිකක් දැම්මා. යෝයෝ තාම නිදි. ඒකෙන් හයියෙන් කතා කරන්නේ. එයාට බෙහෙත් වලට සමහර විට නිින්ද යනවා ඇති. කොහොමත් ওই කැස්ස වගේ ලෙඩවල් හොඳ වෙන්න මේ නිින්දත් ඕනේනේ. දැන් අහන්න එපා ගෙදර ඉන්නකොට පර්ෆියුම් ගන්නවාද කියලා. මට හිතුණා මම පර්ෆියුම් ගන්නවා නැත්නම් කමරදාට පර්ෆියුම් එකක් තියා මම කිසිම දෙයක් ගන්න නැහැ. එහෙනම් ඉතින් එක එක දවස් වලට moods වෙනස් වෙනවා. ඉතින් අපි moods වෙනස් වෙන එක ගැනත් වීඩියෝ එකකින් කතා කරමු. මොකද මම හිතන්නේ මන් තරම් mood වෙනස් වෙන මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. මේ ඉන්නෝ මේ වෙනස් වෙනවා. දැන් හිතන්න මේ vlog එක කරන්න මට දැන් හිතනොත් බෑ කියලා නවත්තනවා. ඒ වගේ අපි ඒක ගැන වෙනමම කතා කරමු. මම හිතනවා තාම මම ඒකට සූදානම් නැහැ. පිටමට මේක කතා කරමු. ඉතින් මම හිතුවා යෝයෝ හැරෙනකම් මගේ පොත කියවන එක කන්ටිනියු කරන්න. මේ දවස්වල පුදුම රසණයක් තියෙන ළමයි දැන් හවස 3යි වෙලාව. තාම මෙයා හැරුන්නේ නැහැ. ඇරුණාම යාට කෑම හදලා දෙන්නත් ඕනේ. ඇරුණාම තමයි ළමයි යාට කෑම හදන්න ඕනේ. හදලා තියන්න බෑ. මොකද මේ එයා නිවුනහම කන්නේ නැහැ. ඉතින් ඇරුණාම ටක් ගාලා හදලා දෙන්න පුළුවන් දෙයක් මොනවා හරි හදලා දෙනවා. දැන් ග්‍රොසරි ෂොපින් යන්නත් තියෙනවා. මම අද ඇවිදින්න යන්න හිතන් හිටියා හවසට. ඒක යන්න වෙන්නේ නැහැ. මොකද මේ
මං ඇවිදින එක යෝයෝ ඉන්නේ පාක් එකේනේ. යාට සනීප වෙන නිසා යාව පාක් එකට එක්ක යන්න බෑ. පවුනේ ආයෙත් හන්සෙනහම ආයෙ වැඩි වෙයි. එහෙනම් අපි ඊළඟට හම්බෙමු. Facebook එකේ මීම් එකක් තියෙනවා නේද ළමයි? හස්බන්ඩ් වයිෆ් දැක්කාම හැමතිස්සෙම තේ එකක් බොමු කියලා කියනවා. මගේ හස්බන්ඩ් කියන්නේ කෝපි එකක් බොමු කියලා. යෝයෝ දැන් වාට හොඳයිද? දැන් සනීපයිද? ගෙදරට බඩු ගේන්න කලින් ලිස්ට් එකක් ලියාගත්තා. නැත්තම් වෙන අනම්මනම් තමයි ගන්න යන එක නෙවෙයි. යෝයෝ වොෂ් කරා. නිදාන් හැරුණාට පස්සේ එයාට ටිකක් හොඳයි වගේ. කියන්න වාට හොඳයි කියලා. Cipi. Sudah nih. Mio, hari laksana Mio. Oh? Ada deh, mau deh. අපි යන්නයි හදන්නේ ගෙදරට බඩු ගේන්න. මෙයාව නිදිමතේ නිදා ගනින් දන්නේ. Strawberry තියෙනවා. Strawberry නෑ. තියෙනවා. නෑ cherry. කොහොමද ගන්නෙ? කොතැනට ගිහිල්ලාද? අපිට හිතුණා රෑට තෝෂි කන්න. ඉතින් අපි ආවා පිළියන්දල සායි භවන් එකට. මං ආසම චීස් ලූණු තෝසෙයි සමෝසයි අයිය අරන් තිබුණා. මම පට්ටාසයි මේ දෙක කන්න. සමෝසා කියන්නේ නිකන් අර සූටින් මාටින්ට වගේ තමයි මට. කාලා ඉවරයි. ලූණු තෝසෙයි සමෝසයි කියන්නේ මගේ ආසම කෑමක්. අද ඒ දෙකම තිබුණා. ඉතින් බඩ පැලෙන්න කෑවා. දැන් ගෙනාවු බඩු ටික අස් කරන්න ඕනේ. ඔක්කොම අදස් කරන්න නැහැ. ෆ්‍රිජ් එකට දාන්න ටික දාලා ඊට උදේට අස් කරනවා. අද හරිම නිදිමතයි වගේ. යෝයෝ පහල නැවතුණා. සීයත් එක්ක. හායි. මම වොෂ් එකක් දාගෙන ආවා. අද හරිම කම්මැලි කමින් ගෙවුණු දවසක්. ගෙදර වැඩ ලොකුවට මුකුත් කරේ නැහැ. ඉුවෙත් නෑනේ මේ ගෙදර එක උයන්න එක චූටි ಜಾති මදි. ඒකුරු වන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද දැන් අද කීල්ස් එකෙන් ඔක්කොම ගත්තා. ඉතින් මට ගොඩක් දවසකින් ඔයගොල්ලෝ එක්ක කතා කරන වීඩියෝ එකක් දාන්න බැරි වුණා. කට්ටිය එක ප්‍රශ්නත් අහලා තිබ්බා ඉන්බොක්ස් මැසේජ් දාලා අපේ ට්‍රිප් එක ගැන, ඒකට ගිය බජට් එක, ඒ වගේම ඊට පස්සේ තව මගේ පුද්ගලික දේවල් ගැන ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. මම හිතුවා ඒකට ඔයගොල්ලෝ එක්ක කතා කරන වීඩියෝ එකක් දාන්න ඕන කියලා. අද මම මේ වීඩියෝ එකට ඇටච් කරන්නත් හිතලා ඊට පස්සේ ආයෙ හිතුවා තනි එකක් කරනවා කියලා. මොකද අද මම මූඩ් එකක් නැහැ. මේ වීඩියෝ එකට පස්සේ මම ගේන්නම් ඔයගොල්ලෝත් එක්ක කතා කරන වීඩියෝ එකක්. මම හිතනවා ඔයගොල්ලෝ ඒ වගේ වීඩියෝස් වලට කැමතියි කියලා. මොකද මම මීට කලින් මේ වගේ දාපු වීඩියෝස් වලට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙලා තිබුණා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ ඒ වීඩියෝස් වලට කැමතිද? මේ වීඩියෝ එකටත් කැමතිද? ඔයගොල්ලෝ ඉතින් ඉල්ලන්නේ ඩේ vlog නේ. ඩේ vlog නම් ඉතින් ඩේලිම දෙන්න පුළුවන්. මොකද අපේ මගේ ලයිෆ් එකේ අද දවස වගේ නෙමෙයි හෙට දවස. අද වෙච්ච දේවල් දැන් අද වේල් 3ම කෑවොත් අපිට හෙට වේල් 2යි කන්න වෙන්නේ. ඒ කියන්නේ මේ සල්ලි නැතුව වැඩි කවුද? දැන් අද ගෙදරට වෙලා කම්මැලි කමින් හිටියගෙන හෙට අපිට මුළු දවසම ඔලෝස ගන්න බැරි වෙන වැඩ තියෙනවා. අන්න ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මට තියෙන්නේ. ඒක නිසා මට ඒ කියන්නේ
ඩේ ව්ලොග්ස් ගේන්න පුළුවන්. ඒත් ඉතින් හැමදාම ඉතින් රෙකෝඩ් කර කර ඉන්න බෑනේ. මේක තමයි මම ගත්ත අර ආදරේ සිලෝන් එකෙන් ගත්ත රොබ් එක. ඔයගොල්ලෝ බලන්න මෙතන රෝස් පාට මේ චූටි ටේබල් එකක් තියෙනවා. ඒක මම ගත්තේ මගේ ජර්නලින් වලට. අද මම කරන්න හිටියා. ඒත් කරන්න බැරි වුණා හවස් වරුවේ. මොකද සූතාසනීපෙන් හිටපු නිසා එයා ගැන ගොඩක් බලන්න වුණා. එතකොට ජර්නලින් කරන්න තරම් අර හිතට මේ එකක් නැහැනේ. එයා නිදාගත්තා, ගොඩක් වෙලා නිදාගත්තා. එතකොට කොයි වෙලාවද හැරෙන්නේ කියලා බලන් ඉන්නවා. මොකද එයා නිදාගත්තා. මොකද හරි පාළුවේ යන්නේ. ඉතින් නිදා ගන්නකොටත් කැමති. දැන් මම try කරන්නෙම නිදි කරවන්න. ඊට පස්සේ නිදාගත්තට පස්සේ හැරෙනකන් ඉතින් එහෙම තමයි. ඉතින් ඉස්සරහට තව මොනවද ඔයගොල්ලෝ ගේනවට කැමති වීඩියෝස් කියලාත් කමෙන්ට් කරන්න. තව මට ඔයගොල්ලෝගෙන් දැනගන්න ඕනේ මේ වීඩියෝස් ඒ කියන්නේ දැන් මගේ සාමාන්‍යයෙන් වීඩියෝ එක බලන්නේ 2000ක් වගේ තමයි රීච් එක යන්නේ. ඊට වඩා රීච් එක වැඩි කරගන්න මොන හරි ක්‍රම ඔයගොල්ලෝ දන්නවා නම් මට කමෙන්ට් කරන්න නැත්නම් මට ඉන්බොක්ස් කරන්න. දැන් ගොඩක් වීඩියෝස් දැන් දාගෙන යනවා. මම දවසක් කර දවසක් වගේත් වීඩියෝස් දානවා. ඉතින් රීච් එක වැඩි කරගන්න පුළුවන් දේවල් ඔයගොල්ලෝ මට කමෙන්ට් කරන්න. රීච් එක ටිකක් හදාගන්නකම් පුළුවන් නම් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.